Hello friends, welcome to Shamro YouTube channel. YouTube Shorts වල විශාල අප්ඩේට් එකක් සිද්ධ වෙන්න යන්නේ. ඉතින් 2025 මාර්තු 31 ඉඳන් ඉදිරියට ඔයාලා YouTube Shorts ඉතරක් නම් දාන්නේ channel එකට. එහෙම නැත්නම් long duration videos එක shorts දානවා නම් ඔයාලගේ channel එකේ shorts view count එක 130කින් විතර අනිවාර්යයෙන්ම වැඩි වෙයි කියලා predict කරලා තියෙනවා. ඉතින් definitely කොහොමත් වැඩි වෙනවා. 130කින් විතර වැඩි වෙයි කියලා කියනවා. ඉතින් මේක ගොඩක් positive side එක. ඉතින් කොහොමද ඒක calculate වෙන්නේ මේ view count එක? මොකක් නිසාද මේ view count එක වැඩි වෙන්නේ? මේක shorts දාන channel එකකට monetization ගන්න මොන වගේ බලපෑමක්ද තියෙන්නේ කියලා අපි ගැඹුරින් සාකච්ඡා කරමු. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාලට පැහැදිලි අවබෝධයක් ලැබෙයි මේ update එක සම්බන්ධව. දැන් මෙච්චර කාලයක් YouTube Shorts view එකක් විදිහට count වෙන්නේ මොන වගේ දෙයක්ද? අපි දැන් YouTube short එකක් බලන්න ගත්තට පස්සේ mobile phone එකෙන් හරි කොහොම හරි ඒකත් එක්ක engage වෙනවා. ඒ කියන්නේ කිසියම් නිශ්චිත වේලාවක ඒ short එක බලනවා. ඊට පස්සේ අපි ඒකට එක්ක like එකක් දානවා, comment එකක් දානවා, කොහොම හරි short එකත් එක්ක engage වෙනවා. ඒකට ඒක මේට දැන් මේ update එකට කලින් මොකද්ද වෙන්නේ? ඒක තමයි view count එකක් විතර ගණන් කරේ. දැන් ඔයාලා short බලනකොට දැකලා ඇති අපි උනත් කරනවා මෙහෙම swipe කරනවා. swipe කර කර යවනවා. එතකොට ඔයාලට ප්‍රශ්නයක් තියෙන්නේ නැති මෙච්චර දවසක්. එතකොට ඒ short එක තප්පරයක් හරි සමහරට play වෙන්නේ නැතිනේ. ඊට අඩු වේලාවකින් යවුවක් දන්නෙත් නැහැ කොහොම හරි. ඒක ඊට view count එකක් විතර ගණන් කරාද කියලා. ඒකට මෙච්චර කාලයක් එහෙම swipe කර කර යවුව ඒවා view count එකක් විතර ඇඩ් උනේ නැහැ. ඒකට මේ ඉදිරියේදී මේ මම මේ කිව්ව මාර්තු 31 ඉඳන් එහෙම swipe කර කර යවන වීඩියෝස් වලටත් ඒක ඇඩ් වෙනවා view එකක් විදියට. ඒකට දැන් ඔයාලට තේරෙන්න ඇති කලින් engage views කියලා අර වීඩියෝ එකේ නිශ්චිත වේලාවක් බලලා ඒකත් එක්ක engage වුණාට තමයි view එකක් විතර count උනේ shorts වල. දැන් ඉදිරියේදී එහෙම සම්පූර්ණයෙන් හරි කිසියම් වෙලාවක engage වුණ ඒවත් view එකක් විතර කොහොමත් යනවා. swipe කර කර යවන ඒවත් ඒ අදාළ channel වලට view එකක් විතර add වීමක් සිද්ධ වෙනවා. ඒක නිසා තමයි 130කින් විතර මේ shorts view count එක වැඩි වෙයි කියලා තියෙන්නේ. දැන් මම ඔයාලට වර්ග දෙකක view count දෙකක් පැහැදිලි කරන්න. මේක හොඳට මතක තියාගන්න. මොකද monetization සම්බන්ධව ඔයාලා YouTube shorts හරහා මුදල් උපයනවා නම් හරි ඉදිරියේදී earn කරන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ මම කියා දෙන ටික හොඳට ඔලුවට දාගන්න. YouTube එකේ shorts ගත්තාම මම දැන් ඔයාලට වචනයක් කියන්න තේ engage views කියලා දැන් මුලදී කිව්වා සහ අපි කියන normal views. ඒ කියන්නේ දැන් ඔය swipe කර කර add වෙන ඒවත් views, normal views. මුලින්ම කියන්නම් engage views කියන්නේ මොනවද? engage views කියන්නේ YouTube short එක නිශ්චිත වේලාවක් බලලා අපි හිතමු තප්පර 30ක short එකක් නම් තප්පර 15ක් විතර හෝ තප්පර 30ම බලලා ඒකට like එකක් දාලා එක්ක comment එකක් දාලා ඒකත් එක්ක මොකක් හරි විදියකින් මේ short එකත් එක්ක engage වීමක් සිද්ධ වුණා නම් ඒ short එකට add වුණ view එක engage views. හරිද? engage one view එකක් විතර calculate වෙනවා. දැන් ඔයාලා swipe කර කර කෙනෙක් viewer කෙනෙක් අපේ වීඩියෝ එක swipe කරලා වෙන වීඩියෝ එකකට යනවා ශනිකව. මෙහෙම යනවා. අපේ වීඩියෝ එකට add වෙන්නේ normal view එකක්. normal view එකක් කියලා හිතනවා නැත්නම් view එකක්. හරිද? දැන් මෙතනදී engage view එකයි view එකයි කියලා දෙකක් තියෙනවා. ඒකට ඔයාලා දන්නවා shorts monetization වලදී මිලියන 10ක් views ගන්න ඕනේ දවස් 90ක් ඇතුළත. එතකොට මේ මිලියන 10ට count වෙන්නේ මම අර කිව්ව normal viewද engage viewsද? හරිද? ඔයාලට හිතෙන්නේ මොකක්ද? ඇත්තටම මේකට YouTube එකෙන් calculate කරනවා කියන්නේ engage views. දැන් ඔය කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ shorts update එක නිසා monetization වලට බලපෑමක් නැහැ කියන්නේ. ඒ කියන්නේ positive side එකක් නැහැ. හැබැයි overall view count එකේ වැඩිවීමක් තියෙනවා. ඔව් එහෙම තමයි. එතකොට overall view count එකේ වැඩිවීමක් තියෙනවා. හැබැයි YouTube shorts monetization වලට මේකේ බලපෑමක් නැහැ. කෙලින්ම කිව්වොත් එහෙම තමයි. ඒකට අපි කොහොමද engage views කියන count එක බලාගන්නේ? මොකද
ෂෝට්ස් වලට අපිට පේන total view count එක වෙනයි engage view කියන එක වෙනයි. ඒක ඔයාලට බලන්න පුළුවන් YouTube Analytics වලට ගිහින් Analytics වලට advanced features විදියට ඔයාලට filter කරලා බලන්න පුළුවන් මේ engage view count එක. ඒකට එතන තමයි 10 million වෙන්න ඕනේ. හරිද? නැත්නම් ඔයාගේ shorts ඔයාගේ earn page එකට ගියාම shorts යටතේ monetization වල එතන පිරෙලා යන්නේ engage view count එක. දැන් තව කෙනෙක්ට තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ overall view count එක වැඩි වෙනවා 130කින් විතර. ඒකත් එක්ක YouTube එකේ අනිත් metrics වලට average view duration එක කියන්නේ කොච්චර වෙලාවක් average එකක් විතර බැලුවද? එහෙම නැත්නම් YouTube shorts හරහා මුදල් උපයන කෙනෙක් නම් ඒ මුදල් උපයන මුදල වැඩිවීමක් සිද්ධ වෙනවද මේ හරහා? මේ වගේ ප්‍රශ්න අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. YouTube එකේ අනිත් metrics average view duration මේ වගේ දේවල් මේ අප්ඩේට් එක නිසා වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට YouTube monetization හරහා මුදල් උපයන කෙනෙක් නම් කියන්නේ shorts monetize කරලා ඒ කියන්නේ උපයන කෙනෙක් නම් ඒ monetization වලට බලපෑමකුත් සිද්ධ වෙන්නේ නැහැ මේ හරහා. ඒ කියන්නේ ඔයාලගේ revenue එක වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද swipe කරලානේ ඔයාලා යන view count එකනේ දැන් අලුතෙන් update එකකින් add වෙන්නේ. ඒකට ඔයාගේ revenue එක වැඩිවීම side එකක් නැහැ. කලින් විදියටම revenue එක එන එක සිද්ධ වෙයි. හැබැයි අර analytics වල පෙන්න view count එක වැඩි view count එකක් පෙන්නනවා. දැන් මේකේ තියෙන positive side එක මොකක්ද? positive side එක තමයි ඔයාලගේ shorts වලට පෙන්නන view count එක වෙනදාට වඩා වැඩිපුර පෙන්නනවා. එතකොට අපිට මොකක් හරි brand එකක් එක්ක deal කරනකොට sponsor එකක් ගන්න try කරනකොට එහෙම නැත්නම් අපේ channel එකේ overall view count එක කෙනෙක්ට වැඩිපුර තියෙයි කියලා පෙන්වීමක් දැන් සිද්ධ වෙනවනේ මේකත් හරහා. දැන් මේ අප්ඩේට් එක නිසා අපේ channel එකේ shorts view count එක වැඩියෙන් පෙන්නනවා. ඒකට අපිට කෙනෙක්ට කියන්න පුළුවන් අපිට මෙච්චර view count එකක් එනවා shorts හරහා. ඉතින් අපිට ස්පොන්සර් එකක් ගන්න ඒ වගේ දෙයකට වඩා රික්වෙස්ට් කරන්න මේ හරහා positive impact එකක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් වැදගත් කියලා මම හිතනවා. ඉතින් ඔය shorts update එක ඕක තමයි සිද්ධ වෙන්නේ. නිකම්ම overall view count එකේ වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. වෙන කිසිම බලපෑමක් මේකට නැහැ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා ගොඩක් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් පොඩි මතක් කිරීමක් තියෙනවා. ඔයාලට අවශ්‍යයි නම් මට කියලා ඔයාලගේ YouTube channel එක check කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ channel එක මට කියලා manage කරගන්න අවශ්‍යයි නම් වෙන අනිකුත් YouTube services ලබා ගන්න අවශ්‍යයි නම් සියලුම paid services මම ලබා දෙනවා. ඉතින් මගේ contact link එක description එකේ තියෙන WhatsApp contact link එක ඒක click කරලා මාව contact කරගන්න. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකක මුණ ගැහෙමු. බොහොම ස්තුතියි ඔයගොල්ලන්ට එකතු වුණාට.